Hi everyone, we are going to learn passive voice in all the main English tenses in just 5 minutes. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ passive voice කොහොමද යෙදෙන්නේ කියලා. බලන්න මෙන්න මේ sentence එක. ඔවුන් සංවිධානය කරනවා ප්‍රදර්ශනයක්. They organize an exhibition. මෙතෙන්දී මොකද වෙන්නේ අපි කරන කෙනෙක් දන්නවා. එහෙමනම් අපි කියනවා they organize an exhibition. ඔවුන් සංවිධානය කරනවා ප්‍රදර්ශනයක්. යම් මේකෙන් වට කියන්න උනොත් එහෙනම් ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. දැන් මොකද වෙන්නේ? මෙතෙන්දී අපි කරන කෙනා දන්නවද? දන්නේ නැහැ. අනේ ඒ වගේ වෙලාවට අපි මොකද කරන්නේ? අපි ක්‍රියාවට යටත් වෙන දේ. මෙතන නම් මොකද්ද? ප්‍රදර්ශනය. and exhibition කියන එක පදනම් කරගෙන වාක්‍ය රටාවක් ලියනවා. අපි එන්නේ ඒව හඳුන්වනවා passive voice කියලා. එහෙමනම් passive voice වලදී මොකද කරන්නේ? ක්‍රියාවට යටත් වෙන දේ තමයි පාදක කරගන්නේ. ඒ වගේම කරන කෙනා අපි දන්නේ නැති වෙලාවට එහෙම නැත්නම් කරන කෙනා අපිට වැදගත් නැති වෙලාවට තමයි passive voice භාවිතා කරන්නේ. මේ කියපු example එකට ලියන්න පුළුවන් An exhibition is organized. An exhibition is organized. ප්‍රදර්ශනයක් සංවිධානය කරනවා. ඒ වගේම තමයි passive voice කොහෙද ලියන්නේ? එතෙන්දී අනිවාර්යයෙන්ම ක්‍රියාපදයේ තියෙනට ඕනේ past participle ආකාරයෙන්. ඒ කියන්නේ ඔයාලා දැනටවත් මම හිතේ දැනුවත් ඇති. ඉංග්‍රීසි වල verbs ගත්තාම present past සහ past participle කියලා ආකාර තුනක් තියෙනවා. ඉතින් ඔයාට තවමත් දැනුම මදි වගේ කියලා හිතෙනවා නම් අපි කලින් lesson එකක් කරා verbs සම්බන්ධයෙන් comments වල මේ link එක තියෙනවා. ඔයාලට log වෙලා බලන්න පුළුවන් වගේ දැනුම අලුත් කර ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේ active voice සහ passive voice අතර වෙනස සහ කොහොමද අපි මේක ලියන්නේ කියලා. ඉතින් active voice ගත්තාම ඉංග්‍රීසි වල අපි කාල තුනක් යටතේ කියන්නේ present past සහ future යටතේ භාවිතා කරනවා. ඒ වගේම අපි කාණ්ඩ හතරක් යටතේ. ඒ කියන්නේ tenses හතරක් යටතේ. simple tense, continuous tense, perfect tense සහ perfect continuous tense කියලා tenses හතරක් යටතේ අපි කතා කරන. ඒතර ඔක්කොම අපට පේන මේ table එකේ 4 3 12ක් එනවා. ඒ කියන්නේ අපිට tenses රටාවන් 12ක් හම්බ වෙනවා. ඒ active voice වල කරන කෙනා මුල් කරගෙන ලියන්නා වූ tenses වලදී. passive voice වලදී මොකද වෙන්නේ? future continuous tense සහ perfect continuous tense යටතේ passive voice දෙන්නේ නැහැ. ඒ නිසා මූලිකවම රටාවන් 8ක් අපි භාවිතා කරනවා. ඉතින් අපි ඒ ගැන අද කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බලන්න first one simple tense. අපි සරල වාක්‍ය සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ general to සාමාන්‍ය fact පොදු කරුණක් ගැන විස්තර කරන්න අපිට කියන්න පුළුවන් bridges built පාලම ඉදි කරනවා. bridges built by local engineers. පාලම ඉදි කරනවා දේශීය ඉංජිනේරුවන් විසින්. සාමාන්‍ය කාරණයක්. ඒ වගේම the bridge was built. පාලම ඉදි කළා. the bridge was built in 2022. 2022 දී පාලම ඉදි කරා. අතීතයේ ඉවරිච්ච දෙයක් ගැන කතා කරනවා. future tense වලදී අපිට කියන්න පුළුවන් the bridge will be built. පාලම ඉදි කරાવી. the bridge will be built next year. ලබන වසරේදී පාලම ඉදි කරાવી. සාමාන්‍ය දෙයක් සිදු වේවි කියලා අපි කියනවා. ඒ වගේම continuous tense වලදී අපි භාවිතා කරනවා the bridge is being built. පාලම ඉදි කරමින් තියෙනවා. the bridge is being built at the moment. මේ මොහොතේ පාලම ඉදි කරමින් පවතිනවා. මේ වෙලාවේ කරමින් පවතිනවා කියන එක තමයි ඉතින් අදහස් කරන්නේ. ඉතින් past tense වලදී අපිට කියන්නට පුළුවන් the bridge was being built. පාලම ඉදි කරමින් පැවතුණා. the bridge was being built when the flood started. ගංවතුර ආරම්භ වුණ වෙලාව වන විට පාලමේ වැඩ කෙරෙමින් පැවතුණා. ඒ වෙලාවේ ගංවතුර එන වෙලාවෙදී මේ වැඩේ කෙරෙමින් පැවතුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම future continuous භාවිතා වෙන්නේ නැහැ. perfect tense වලදී මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් තියෙන දෙයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් present perfect වලදී the bridge has been built. පාලම ඉදි කරලා තියෙනවා. the bridge has been built already. දැනටම පාලම ඉදි කරලා තියෙනවා. ඊට ගියොත් පාලම දැක ගන්නට පුළුවන්. ඒ කියන්නේ දෙයක් සිද්ධ වෙලා ප්‍රතිඵලයක් තියෙනවා. past tense වලදී the bridge had been built. පාලම ඉදි කරලා තිබුණා. the bridge had been built before the opening ceremony. opening ceremony එකට කලින් පාලම ඉදි කරලා තිබුණා. අපි අතීතයේ වෙලාව ගැන කතා කරන. ඒ කියන්නේ opening ceremony එක වෙනකොට පාලම හදලා තිබුණා කියන එක තමයි අපි කතා කරන්නේ. ඒකම අපිට කියන්නට පුළුවන් the bridge will have been built. පාලම ඉදි කරලා තියේවි. the bridge will have been built by December. දෙසැම්බර් වන විට පාලම ඉදි කරලා තියේවි. එහෙමනම් මෙන්න මේ විදිහට තමයි perfect tense වලදී passive voice යෙදෙන්නේ. ඉතින් perfect continuous tense වල passive voice එකක් යෙදෙන්නේ නැහැ. එහෙමනම් ඉතින් අපි නැවතත් මතක් කරොත් simple tense එකේදී is built, was built, will be built කියලා continuous tense එකේදී is being built, was being built කියලා future එකක් ඇත්තේ නැහැ කියලා අපි කතා කළා. ඒ වගේම perfect tense එකේදී has been built, had been built, will have been built කියලා තමයි යෙදෙන්නේ. perfect continuous වලට නැවතත් passive voice යෙදෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඔයාලා මේක මුලින් තේරුම් ගන්නට ඇති කියලා. ඔයාට මේ පාඩම useful කියලා හිතෙනවා නම් like කරන්න සහ යාගේ යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම ඉතින් නිරන්තරයෙන් රැඳී සිටින්න subscribe කරන්න U4U easy. See you in the next video. Thanks for watching.